මීන ලග්න හිමියන් අවට සිටින අයගේ මීන ලග්න හිමියන් ආදරය කරන අයගේ සැබෑ මුහුණ මොන වගේද කියන එක මේ දිනවල මීන ලග්න හිමියන් ඉදිරියේ පේන්න තියෙනවා. ඒ වගේම තමයි මීන ලග්න හිමියන් Taman අවට ඉන්න අය ගැන වගේම Tamanගේ ඉදිරි දියුණුව ගැනත් හොඳ ප්‍රඥාවන්ත විදියට කල්පනා කරලා වැඩ කටයුතු කරන කාලයක් තමයි මේ යන්නේ. ඒ වගේම තමයි මේ දිනවල මීන ලග්න හිමියන් Tamanගේ වෘත්තීය අධ්‍යාපනය සහ රැකී ආරක්ෂාවල දියුණුව පිළිබඳව ගොඩක් ලොකු අවධානයක් යොමු කරනවා. කෙසේ නමුත් විවාහය සහ ආදරය සම්බන්ධව නම් මීන ලග්න හිමියන්ට ටිකක් සංකීර්ණ කාල සීමාවක් තමයි මේ දිනවල යන්නේ. නමුත් බය වෙන්න එපා මීන ලග්න හිමියනි. මොකද ඒ දේ සිද්ධ වෙන්නේ ඔබේ හොදට වෙන්න පුළුවන්. ඔබේ විවාහ ජීවිතයේ හෝ ඔබේ ආදරය සම්බන්ධව යම් ගැටලු තියෙනවා නම් ඔබ වැඩි හිතන්න යන්න එපා. බොහෝ දුරට මේ දේවල් සිද්ධ වෙන්නේ ඔබේම හොදට වෙන්න පුළුවන් මීන ලග්න හිමියනි. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ දිනවල ඔබට වෙනදට නොපෙනෙන වෙන කාල සීමාවන් වලදී නොපෙනෙන සීමාවන් පෙනෙන තත්ත්වයක් තියෙනවා බහුතර මීන ලග්න හිමියන්ට. ඉතින් ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු ඔබේ ජීවිතයේ ඔබ හදා ගන්න ඕන තැන් ඒ වගේම ඔබ ගමන් කළ යුතු මාර්ග මේ දිනවල ඔබට පෙන්눔 කරනවා වගේම ඉදිරියේදී ඔබේ රැකී ආරක්ෂාවල දියුණුව සඳහා ඔබ කළ යුත්තේ වෘත්තීය අධ්‍යාපනයක් සහ ඔබේ දැනුම වැඩි දියුණු කර ගැනීමයි. ඉතින් ඉදිරි කාල සීමාව තුළ ඔබට අන්න ඒ සඳහා මාර්ග පෑදෙන කාල සීමාවක් බවට පත් වෙනවා මීන ලග්න හිමියනි. ඔබට මේ අවස්ථාවේදී ලග්නේ රාශිකයක් ගමන් කරන නිසා අපල කාලයක් ගමන් කරන නිසා ඔබේ ජන්ම පත්‍රයේ පිහිටීම අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක හැම මීන ලග්න හිමියෙකුටම බලපානවා. එතකොට ඔබ මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. කෙසේ නමුත් බහුතර මීන ලග්න හිමියන්ට මේ කියන දේවල් සත්‍යවාදී නිසා ඔබට ඊටමත් ඉඩකඩක් තියෙනවා මේ කියන දේවල් හරියන්න. ඉතින් ඒ නිසා ඔබ ඉදිරි කාල සීමාව තුළ ඔබේ රැකියාව සම්බන්ධව ඒ වගේම ඔබේ විවාහ ජීවිතය සම්බන්ධව හොඳින් කල්පනා කරලා බලලා තීරණ ගන්න. ඔබේ රැකියාවේ ඉහළට යන්න ඔබට ඉදිරි කාල සීමාව තුළ දැනුම ලබා ගැනීමට සහ දක්ෂතාවයන් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාවලින් ඔබ ප්‍රයෝජනය ගන්නේ මාර්ග තුල ඔබ ගමන් කරන්නේ. ඒ වගේම තමයි ඔබ ඉදිරි කාල සීමාවදී ඉදිරි මාසය තුලදී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ විවාහ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේදී ගොඩක් ප්‍රවේශම් වෙලා තීරණ ගන්න. නැත්නම් විවාහ ජීවිතය තුළ ගැටලු ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මතක තියාගෙන වැඩ කටයුතු කරන්න. එහෙම වැඩ කටයුතු කරොත් ඔබට ඔබේ අනාගතයේ සුබ වාදී වෙනවා වගේම යහපත් වෙනවා. මොකද ඔබේ ලග්නාධිපති වල ගුරු මේ අවස්ථාවේදී පොඩ්ඩක් බලවත් තත්ත්වකින් ඔබේ තැම්පත් වෙලා ඉන්නේ පස්වැන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔබට හොඳ යහපත් ග්‍රහ පිහිටීමක් තියෙනවා ඔබේ ලග්නාධිපතිගේ පිහිටීමත් එක්ක. මොන ප්‍රශ්නාවත් මේ පිහිටීම එක්ක ඔබ වැටෙන්නේ නැහැ. ඔබ ඉදිරියටම යනවා. ඉතින් මීන ලග්න හිමියනි ඔබේ ඉදිරිය සුබයි. ඔබ වැඩ කටයුතු කරන ආකාරය අනුව තමයි ගොඩාක් දුරට ඒක තීරණය වෙන්නේ. ඉතින් ඔබ බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරලා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් මීන ලග්න හිමියනි ඔබට තෙරුවන් සරණයි.